ඔන්න ඉතින් යාළුවනේ අදත් මම පොරොන්දු වුණා වගේම ඔයගොල්ලන්ට අලුත් තැනක් ටැස්මේනියාවල අරගෙන ආවා. අතරම මම ආයේ අද මගේ වයිෆුයි අද අපි ඇවිල්ලා ඉන්නේ මේ කැටරැක් ජෝර්ජ් රිසර්ව් කියන රක්ෂිතයට. ඇක්ෂිතෙක් ගොඩක් මේක ඇත්තටම මේ සත්තු වෙනුවෙන් ඒ කියන්නේ පරිසරය රැකගන්නේ රට ඕස්ට්‍රේලියාව රජය විසින් හදලා තියෙන තැනක්. මේ වගේ ගොඩක් තැන් තියෙන ඕස්ට්‍රේලියා පුරාවටම. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ හරිම පරිසරයත් එක්ක එකතු වෙච්ච රටක්. ඔයාලට මේක දැක ගන්න පුළුවන් දැන් අපි දැන් මේ ඇතුළට යන ගමන් අතරම මෙතන මේ නාන්න වෙනම තැනක් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට දැන් මෙතනදී මේ මගේ වයිෆ් ඉතින් අපි දෙන්න වොක් එකක් දැම්මා. යනකොට ඉතින් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ ලස්සන පාලම. මේ පාලම 1959 හදපු එකක්. මේක ඇතරම මේ පාලම හදලා තියෙන්නේ මං ඉස්සරහට පෙන්වන්නම්. පහළ තියෙනවා මේ පව ප්ලාන්ටේෂන් එකක්. ඒ කියන්නේ 1929 වගේ හැදිච්ච හදපු එකක්. මේ ඉතින් මේක ඉස්සරහට ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ගොඩක් ලස්සන තැන් කීපයක්. අපි දැන් ඉතින් මේ ඇවිදගෙන යනවා. මේක කිලෝමීටර් 2.4ක් තියෙනවා. දැන් අර මං කලින් කියපු ප්ලාන්ටේෂන් එක ගාවට යන්න. අපි දැන් ඉතින් හිමින් අපි දෙන්නගේ පාඩුවේ ඇවිදගෙන යනකොට ඉතින් ඔය වටපිටාවේ තියෙන දේවල් ටිකක් කැප්චර් කරගත්තා. ලස්සන ස්වභාවික පරිසරයේ දේවල් නරඹගෙන යනකොට ඉතින් පේනවනේ අපේ එක්කෙනාගේ වැඩ. යාට ඉතින් ෆෝන් එක හම්බුනොත් ඉවරයි. ඉතින් තව ඉස්සරහට යද්දි හම්බෙනවා දැන්ට මෙතන තමයි පළවෙනි නැවතුම. මෙතනින් දැන් අපිට බලන්න පුළුවන් මේ අතර මෙතන තියෙන ගඟක්. ඒකගේ වතුර දැන් අතරම මේ වොටර් ලෙවල් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ මේ සමයක නිසා. නමුත් මේ සාමාන්‍යයෙන් මේක පිරෙන්න වතුර තියෙනවා වින්ටර් සීසන් එකේ. දැන් අපි දැන් ඉතින් මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් ඉස්සරහට යද්දි ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේ පවර් ප්ලාන්ටේෂන් එකට යන්න තියෙන පාර. ඔච්චර ටිකක් ස්ලොප් එකක් තියෙනවා. හැබැයි ඒක හරිම සුන්දර අත්දැකීමක් වුණා අපි දෙන්නට. ඔයාලට මං ඉස්සරහට පෙන්නන්නම්. දැන් මේකට යන්න තියෙන අතරම මේ අර ගල් පාලමක් වගේ එකකින්. මේක ඇත්තටම පරණයි. නමුත් ඒගොල්ලෝ අර රෙනොවේෂන් කරලා ලස්සනට එක තියන් ඉන්නවා. දැන් අපි දෙන්න ඉතින් ඔහොම මේක ඇතුළෙන් ඉතින් මට පොඩ්ඩක් නැවෙන්න සිද්ධ වුණා මං උස වෙච්ච නිසා. ඔයාලට දැක ගන්න පුළුවන් මේකේ කොච්චර සුන්දරත්වයක් තියෙනවද කියලා. දැන් මේක හරියට නිකන් ලංකාවේ සමහර තැන් මතක් වෙනවා මේක දකිද්දි. ඒක හරිම ලස්සනයි. මේ ඉස්සරහට දැක ගන්න පුළුවන් ඔයාලට. දැන් අපි යන්නේ මේ පවර් ප්ලාන්ටේෂන් එකට. එතකොට දැන් මහන්සි තමයි. ඉතින් කිලෝමීටර් 2.4ක් විතර ආව අපි. විනාඩි 50කට වැඩිය මම හිතන්නේ පැයකට කිට්ටු වෙන්න අපි ඇවිදන් ආවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ පේන්නේ එකේ පල්ලෙහා ඒ රිවර් එක. එතන ඉතින් ඒ රිවර් එක ගැන පොඩ නැවතලා දැන් ඔන්න අපි යනවා ප්ලාන්ට් එක ඇතුළට. ඉස්සර මෙතන තිබ්බේ ටර්බයින්ස් 8ක් විතර තිබිලා තියෙනවා. මේ ප්ලාන්ටේෂන් එක 1923 ගං වතුරකින් විනාශ වෙලා තියෙනවා. ඊට පස්සේ ආයේ ඒගොල්ලෝ රීබිල්ඩ් කරලා තියෙනවා. මේගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඉන්නේ ඉස්සරහා ටර්බයින් තිබ්බ තැන්. මේගොල්ලන්ගේ ස්ටෝරි එකද කියලා තියෙන විදිහ. ඉතින් ඕක තමයි එයාලගේ මේක කියනවා ඒගොල්ලන්ගේ විස්තර. දැන් මේක කොච්චර කාලයක් ගියාද ඒගොල්ලන්ට හදන්න, කවුද හැදුවේ, ඔක්කොම විස්තර ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අපි දෙන්නත් ඉතින් ඕවා කීව පොඩ ඉස්සරහට ගියා.
එතකොට මෙතන තමයි එයාලා මේ පවප්ලාන්ට් එකට යන්න එන්න තැන් හදන්න මේ ඉස්සර ඔතන්ට එන්න එච්චර ලොකු පහසු මාර්ගයක් තිබිරනෑ ඔය කේබල් කාරලින් තමයි ඇවිල්ලතින් ඒ ඔතන කේබල් කාරක ඔපරේට් වෙච්ච තැන ඉතින් එකත් බලලා අපිතන්න ඉතින් ආව පල් හැට අයි ගෙදර යන්න කියලා හිතාගෙන ආය ආපස්සට ඉතින් යන අතරතොට තමයි මේ වගේ ලස්සන දියල්ලක් වගේ ජල ධාරාවක් ගලාගෙනකි ඉතින් අපි දෙන්න එකත් කැප්ච කර ඒ වගේ ඉතින් අත දවසොන්න ඔහොමයි ගෙවුණේ ලස්සනයි ඔගොල්ලොත් වෙලා කවදර දසගන්න පුළුවන්ගුණත් බලන්න